හායි ඉතින් අද ඔයාලට මම මේ වීඩියෝ එකකින් අරගෙන එන්නේ මහන්න ආස ඔයා දැනගෙන ඉන්න ඕනි කාරණාවක් ගැන. තමයි ගැදර් කිරීම. ඉතින් අපි බලමු ගැදර් කරන්න ඔයා මොනවාද දැනගන්න ඕනේ කාරණා කියලා. ඉතින් ඒ සඳහා ඔයාට ඕනි වෙනවා මෙන්න මේ වගේ ඉලාස්ටික් නූල් එකක්. මේ නූල් කෝන් ඔයාලට පහසුවෙන් වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්. ලොකු මිලක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඉලාස්ටික් නූල් එක සාමාන්‍ය නූලකට වැඩිය චුට්ටක් ඝනකමයි. අපි මේකත් සාමාන්‍ය බොබින් එකකටම තමයි උතාගන්නේ. හැබැයි මැෂින් එකේ දාලා නෙවෙයි අතේ තමයි උතාගන්නේ. මේක ගොඩක් තද කරන්නේ නැහැ. මේ විදිහට ඇඟිල්ලකින් රඳවගෙන ඔයාට මේක බොබින් එක උතා ගන්න පුළුවන්. ගොඩක් අදින්නේ නැතුව සාමාන්‍ය අතේ බුරුල් තියාගෙන ඔතන්න. බුරුලටමත් නෙවෙයි. සාමාන්‍ය ගානකට උතා ගන්න බොබින් එක ෆුල් වෙනකම් උතා ගන්න. ගොඩක් අදින්න එපා. මොකද මේක ඉලාස්ටික් නිසා ඇදුනොත් ඒක මහනකොට ඔයාට ගැටලුවක් වෙනවා. ඒ නිසා අදින්න නැතුව සාමාන්‍ය විදිහට අතේ බොබින් එක උතා ගන්න. උතාගෙන සාමාන්‍ය පරිදිම අපි මේක ෂටල් එකට දා ගන්නවා. ඉතින් තව දැනගන්න ඕන කාරණාවක් තමයි ඔයා මේක ගැදර් කරනවා නම් ඔයා තව ෂටල් එකක් තියාගෙන ඉන්න එක ගොඩක් පහසුයි. මොකද මේ ගැදරින් නූල චුට්ටක් මහත නිසා මේ නූල එළියට එන තැන පොඩි කෑල්ලක් තියෙන්නේ. අන්න ඒක චුට්ටක් අපි උස්ස ගන්න ඕනි. ඒක උස්ස ගන්න පුළුවන්. ඒක දිගේම උඩට යනකොට මේ තියෙන නට් එකෙන්. එතනට චුට්ටක් හැරකෙව්වහම මේක පොඩ්ඩක් ඉස්සෙනවා. ඉතින් සාමාන්‍ය නූලකින් මහනකොට ඒ විදිහට මහන්න බෑ. ඒක අපි සාමාන්‍ය විදිහට තියෙන්නේ බලන්න මම වෙන ෂටල් එකකුත් අරන් පෙන්නන්නම් මේ තියෙන්නේ. ඉතින් මේක අර වගේ ඉස්සිලා නැහැනේ. සාමාන්‍ය නූලකට වඩා මේක මහත නිසා චුට්ටක් උස්ස ගන්න. එතකොට පහසුවෙන් නූල ඇදිලා එනවා. හිර වෙන්නේ කැඩෙන්නේ නැහැ. ඉතින් මම මගේ පහසුවට ෂටල් දෙකක් මේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු කොහොමද ගැදර් කරගන්නේ කියලා. ඉතින් අර වෙන නූලකින් මහනවා වගේම බොබින් එක ෂටල් එකට දාලා අපි මැෂින් එකට දාගෙන මහගෙන යන්න. මුලින් ටැග් කරගන්න. ටැග් කරගෙන ඔයා මහන ඇඳුමේ ඉරි ඇඳ ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් එහෙම බැරි නම් අතේ හුරුවට මහගෙන යනවා නම් ඒත් කමක් නැහැ. ඒත් ඉතින් හරි ලස්සනයි අර ඉරි ඇඳගෙන එක පළලකට මහ ගන්න ඕන. ඒ වගේම ඔයා මහන්න පටන් අරගෙන කිසිම වෙලාවක මහලා ඉවර වෙනකන් නූල එළියට අරගෙන කපන්නේ නැහැ. මේ විදිහට අනිත් පැත්ත හරවගෙන දෙපැත්තට මහගෙන යන එක තමයි කරන්නේ. චුට්ටක් අතින් හදාගත්තාම ඔයාලට කෙලින්ම මහගෙන යන්නත් පුළුවන් ඉරි නැතුවම උනත්. ඉතින් මේ බලන්න මම මහන විදිහ. දැන් කෙලවරට ආවහම ආයෙත් හරව ගන්න. මේ මම මහන්නේ අවුරුදු 2ක වගේ පුංචි දුවෙකුට ගවුමක්. මේ ගවුමේ වීඩියෝ එකකුත් මම අප්ලෝඩ් කරන්නම්. ඉතින් බලන්න මේකේ මම අර අත් දෙක මහගෙන ඉවර නිසා නවත්තනවා මෙතනින්. නවත්තලා ආයි හරවගෙන ආයි මහගෙන යනවා අනිත් පැත්තට. ඉතින් සම්පූර්ණයෙන්ම ඇඳුම ඉවර වෙනකම්ම අපි දෙපැත්තට හරව මහගන්න එක තමයි කරන්නේ. මොකද නැත්තම් ඉලාස්ටික් එක මැදින් කැඩුනොත් ඒක දිගටම යන්න බලනවනේ. ඉතින් හදිස්සියේ මගදී ඔයාට ඉලාස්ටික් එක ඉවර වුණොත් ඔයා ආපහු නූල ඔතලා දාගෙන මුල ඉඳන් පටන් ගන්න ඕන. මුල ඉඳන් කිව්වේ ඇඳුම මහන්න පටන් ගත්ත තැන ඉඳන් නෙවෙයි. දැන් මේක රේඛාවක් තියෙනවනේ. රේඛාව එක කෙලවරක ඉඳන් පටන් ගන්න. ඉතින් ටැග් කරගෙන මහන්න ඔයා නිතරම මහනකොට මහලා ඉවර වුණාම ටැග් කරලා ඉවර කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පහළට මහගෙන ගියාම ඇඳුමක් ඇඟේ ගානට ලස්සනට හැඩයකට ගන්න පුළුවන් සහ හොඳ නිමාවක් තියෙනවා. ගැදරින් කරලා ඇඳුමක් මහත් ඉතින් හැමෝම අඳින්නත් ආසයිනේ. ඉතින් ඔයාලට ලොකු දෙයක් දැනගන්න දෙයක් නැහැ. බොබින් එකට සාමාන්‍ය පරිදි නූල උතන්න මැෂින් එකට නොදාතේ උතලා ඒක අලුත් ෂටල් එකක් පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසුයි. ෂටල් එකට දාලා මැෂින් එකට දාලා මහගෙන යන්නයි තියෙන්නේ. පටන් ගන්න තැන වගේම ඉවර කරන තැනත් හොඳට ටැග් කරගන්න. ඒ වගේම හරව මහන්න නිතරම. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට මහ ගන්න පුළුවන්. මීට වැඩිය ළඟින් මහුවාමත් ලස්සනයි. ඉතින් මේ වගේ චුටි දේවල් ඉගෙන ගන්න වගේම අලුත් ඇඳුම් මහන්නත් අපේ වීඩියෝස් බලලා ඔයාලට පුළුවන්. එහෙනම් ඔයාත් අමතක නොකර අපේ channel එකත් subscribe කරන්න.